පින්වතුනි, ඔබට පුළුවන් නම් අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්නට මේ ජීවිතේ ප්‍රශ්නවලට උත්තර සපයා ගන්නට පුළුවන්. ගොඩාක් මිනිස්සුන් පොඩි දෙයටත් තැවෙනවා, වැළපෙනවා, චූටි දෙයක්වත් දරා ගන්නට බැරි හඬනවා, ලත වෙනවා, තනිවම සුසුම් හෙලනවා. ඇයි ඒ චූටි දෙයක්වත් දරා ගන්නට බැහැ. චූටි වෙනස් වීමක්වත් තේරුම් ගන්නට බැහැ, දරා ගන්නට බැහැ. දුකටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා. අපේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ හිත් පීඩාවලට, හිත් වේදනාවලට විසඳුම තමයි අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම. මේ සියල්ලම අනිත්‍යයි. මොනවද අනිත්‍යයි? මේ ශරීරය අනිත්‍යයි, වත්කම් අනිත්‍යයි, මේ ලෝකයේම අනිත්‍යයිනේ. ඉතින් නින්දා කරනවා, ප්‍රශංසා ලැබෙනවා. නැවත නින්දා කරපු කෙනා ප්‍රශංසා කරන්නට පුළුවන්, ප්‍රශංසා කරපු එක්කෙනා නින්දා කරන්නටත් පුළුවන්. ලාභයක් වෙනවා, අලාභයක් වෙනවා. හැමදාම ලාභ වෙන්නේ නැහැ, හැමදාම අලාභ වෙන්නේ නැහැ. ඒකත් අනිත්‍යයි. යසස කීර්තිය වැඩෙනවා, නැවත අයස පැතිරෙනවා. ඒකත් අනිත්‍යයි. සැප ලැබෙනවා, දුක් ලැබෙනවා. මේ සියල්ල අනිත්‍යයි. එහෙනම් ජීවිතයට මුහුණ දීමේදී දරා ගන්නට, සත්‍ය අවබෝධ කරගන්නට ඔබ මොකද්ද මෙනෙහි කරන්නට ඕන? අනිත්‍ය බව. එවිට ඔබට එන දුක්ඛං කටළු සිතින් තුරන් කර ගැනීමට ඔබට ශක්තිය ලැබේවි. මේ වටහා ගන්නට. ඔබ සැමට තෙරුවන් සරණයි.